දවස් 11ක් එක දිගට නිදාගන්න නැතුව ඉඳලා සොම්බියෙක් බවට පත් වුණු මිනිහෙක් ගැන අහලා තියෙනවද? ඔව්. ඒ තමයි රැන්ඩි ගාඩ්නර්. අද බලමු එයාගේ කතාව කොහොමද කියලා. වර්ෂ 1964 දී මේ රැන්ඩි ගාඩ්නර් කියන්නේ අවුරුදු 17ක ඇමරිකානු කොල්ලෙක්. ඉතින් මෙයාට ආසාවක් ආවා මම එක දිගට නිදාගන්න නැතුව දවස් ගාණක් හිටියොත් එහෙම මගේ මනසට මගේ මොළයට මොකක් වෙයිද කියලා ටෙස්ට් කරලා බලන්න. ඉතින් මෙයා සොම්බියෙක් බවට පත් වෙනකන් මේ දවස් 11 ගෙවුනේ කොහොමද කියලා අපි බලමු. පළවෙනි දවසේ මෙයාට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. යාළුවොත් එක්ක කතා කරලා හොඳින් හිටියා. ඉතින් මෙයාට කිසිම භයානක භාවයක් මේ එක්ස්පෙරිමන්ට් එකේ පෙනුන්නේ නැහැ පළවෙනි දවසේ. දෙවෙනි සහ තුන්වෙනි දිනේට පසුව. හැබැයි මේ දෙවෙනි සහ තුන්වෙනි දිනෙන් පස්සේ දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. මෙයාගේ ફોකස් එක අඩු වුණා. දෙයකට අවධානය දෙන්න හරි අමාරු වුණා. සරල දේවල් මතක තියාගන්න සෑහෙන වෙහෙසක් ගත්තා. එයාගේ ශරීරය ටිකෙන් ටික වෙහෙසටපත් වෙලා තිබ්බා. ඒ වගේම මනසත් පාලනයෙන් තොරව පවතින්න ගන්න බව මෙයාට ටිකෙන් ටික තේරුණා. 4 වන සහ 5 වන දිනෙන් පසුව මේ වෙලාවේ සිටුේෂන් එක තවත් කරදරකාරී වෙන්න පටන් ගත්තා. එයාට ඉක්මනටම තරහ යන්න ගත්තා. එයාගේ මනසේ ව්‍යාකූලභාවයක් එයාටම තේරුණා. කන බොන එක වැනි සරල කාර්යයන් පවා එයාට දුෂ්කර කාර්යයන් බවට පත් වුණා. ඒව කරගන්න අමාරු වුණා. එයාට තේරුණා ටිකෙන් ටික එයාගේ මොළය පීඩණයෙන් බිඳ වැටෙන්න ගන්න බව. 6 වෙනි සහ 8 වෙනි දිනේ දවස් 8කින් පස්සේ ආගන්තුක දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. රැන්ඩි මේ ලෝකේ නැති දේවල් ටිකෙන් ටික දකින්න පටන් ගත්තා. එයාට අඳුරු සෙවණැලි පේන්න පටන් ගත්තා. අద్භූත අවතාර වගේ දේවල් පේන්න පටන් ගත්තා. සාමාන්‍ය ලෝකේ තියෙන වස්තුන්ගේ හැඩය මෙයාට ටිකෙන් ටික වෙනස් වෙලා පේන්න පටන් ගත්තා. මෙයාගේ කතාව මන්දගාමී වුණා. මෙයාගේ රියැක්ෂන් ටයිම් එක ටිකෙන් ටික අඩු වුණා. මෙයාගේ චලනයන් අස්වාභාවික භාවයක් පෙන්වන්න පටන් ගත්තා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් වගේ නෙවෙයි සොම්බියෙක් වගේ හැසිරෙන්න පටන් ගත්තා. 9 සහ 11 වෙනි දිනය. 11 වෙනි දිනෙන් පසුව තත්ත්වය අතිශය භයානක වෙන්න පටන් ගත්තා. එයාට සාමාන්‍යයෙන් ක්‍රියා කරන්න බැරි වුණා. ඔහු හැසිරුනේ සතෙක් වගේ. අමුතු ශබ්ද නගන්න පටන් ගත්තා. බීතියෙන් කෑ ගහන්න පටන් ගත්තා. සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන බලවේගයන් එයාගේ වටේ කැරකෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. ඔහු අතිශය භයංකාර ලෙස බෙරිහන් දෙන්න පටන් ගත්තා. යථාර්ථය කියන එකයි පරිකල්පනය කියන එකයි එකට මික්ස් වෙලා වෙනස් විදියට වෙනස් ලෝකයක තමයි ඔහු හිටියේ. ඉතින් මේ වෙලාවේ මෙයාගේ එක්ස්පෙරිමන්ට් එකට සහයෝගය දක්වපු අය හිතුවා මේක මෙතනින් නවත්තන්න ඕන කියලා. ඉතින් දවස් 11කට පස්සේ නිදි නොමැතිව පැය 264කටත් ආසන්නව ප්‍රමාණයක් රැන්ඩි හිටියා. මේ එක්ස්පෙරිමන්ට් එක අවසානයේදී බැරිම තැන නවත්තලා ගන්නවා. රැන්ඩිට නිදා ගන්න අවසර ලැබුණා. පුදුමයට කාරණේ නම් සොම්බියෙක් වගේ හැසිරුණු රැන්ඩි නිදා ගැනීමෙන් පසුව නැවත රිකවර් වෙන්න ගත්තා. ඔහු සුවය ලැබුවා. ඉතින් මේක ගිනස් වාර්තා පොතට ගියා. ඉතින් ඔහු ගිනස් වාර්තා පොතට එකතු වුණේ ලොව වැඩිම දින ගාණක් නොනිදා සිටපු පුද්ගලයා ලෙසට. අපිට මේකෙන් ගන්න පුළුවන් දේ තමා අපේ මිනිස් මොළය අපේ ශරීරය නිින්ද නොමැතිව පවතින්නේ නැති බව. මොළයට නිින්දක් නැතිව ජීවත් වෙන්න බැරි බව. දිගින් දිගටම නිින්ද නොමැතිව හිටියොත් එහෙම අපි සොම්බි වගේ හැසිරෙන්න ගන්න බව මේ එක්ස්පෙරිමන්ට් එකෙන් තහවුරු වුණා. මේ රැන්ඩි ගාඩ්නර්ගේ ගිනස් වාර්තාව අභිභවා ගිහිල්ලා ලංකාවේ ගෑනු කෙනෙක් දවස් 12ක් එක දිගට නොනිදා පහන් කරා කියලා ප්‍රකාශයක් මේ ළඟදී කරලා තිබ්බා. අපි බලමු ඒක එයාගේම වොයිස් එකෙන්. මම පැය දවස් 12ක් එක දිගට වැඩ කරලා දිනවා නිදා ගන්න නැතුව. ඉතින් මේ වගේ ප්‍රකාශ විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතන්න ගෙලිල්ලමින් අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් දෙයක් ගන්න තියෙනවා කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු.